මේ අපේ කල්ලියනේ රොබින්ගේ කට්ටියනේ නෑ කිසි දෙකින් බාධා අපහට ජය පිට ජය විසිරේ සමසිත් තුල රොබින් හෝ Season 2. බය වෙන්න එපා. ඉන්න මං නැගිටවන්නම්. ඔයා හරි හුරතල්නේ. ඒයි මගේ මුද්ද මෙහෙට දෙනවා ඕක. Yeswa, Patyang, Jabarang, Boss! Bade keva. Yeswa, Kuru Kuru, Es! Ayo, Mang. Mana tu bekale? මැරියන් මොකද මේ උනේ ඇත්තටම රොබින් මං හිතන්නේ මගේ අතින් ලොකු වැරද්දක් වුණා. ඒක ඔයා හිතන තරම්ම නරක නැතුව ඇති. මං රජතුමාව කිකිලියක් කළා. මං ඒක හිතලා කරපු එකක් නෙවෙයි. ඔව් ඒක නම් නරකයි වගේ. රජතුමාගේ මුද්ද. ආයේ කතා දෙකක් නෑ. මේ නම් යාම තමයි. බය වෙන්න එපා රජතුමනි. අපි හැම දෙයක්ම හරි ගස්සන්න. අපේ නවතන්ට යමු. ඊළඟට ක්‍රමයක් හොයාගමු. කොම්මේ කුකුලා කුකුලෝ අපරාදේ මම ඉක්මනට මාලිගයට යන්නත් ඕන දැම්මම මැරියන් කොහොම හරි මේ කිකිලිව ආපහු රජතුමා කරනකම් අපි මෙයා ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ මං කිව්වේ මේ කිකිලි ගැන අයියෝ දෙයියනේ මට සමා වෙන්න තුමාණෙනි මම මොකද්ද මේ කලේ ඇත්තටම මං කැමතිම නෑ මේ පරීක්ෂා කිරීම වලට. ඒ මොකද? මේ හිරකාරයෝ හොරු තමයි. ඒත් දවල් රෑ අඳුරු කුටිවල හිර කරලා මොන දුකක්ද ඉතින්. ඔව්. අනේ පව් අසරණ හොරු. මෙයාලට තව ආලෝකය ලබා දෙමු. මේ රහස් මාර්ගයක් නේද? ගිහින් බලමු මොනවද මේ තියෙන්නේ කියලා. සිරකුටි මෙහි රඳවපු සිරකරුවෝ කවදාවත් එළියට අරගෙන නැහැ. මට කියන්න අමතකුණානේ ෂෙරිෆ් බලන් ඉන්නවා මං එනකන් ගොඩක් වැදගත් වැඩකට යන්න. මං දැම්මම යන්න ඕනේ. එහෙනම් යන්න වැඩේ කරලා එන්න. මම එහෙනම් යනවා ඕම්. අයියෝ මාව හිර වෙලා දොර අරින්න ජෝන් රිචඩ් යන්න ගියා දැන් මං තමයි රජ්ජුරුවෝ අපි හොඳ බාස්කට් ටිකක් ගත්තා නම් හරි ඔයාට දව්වක් ඕනේද? ඔව් බලන්නකෝනේ මගේ මේ බඩු කරත්තේ මඩවලක හිර වුණානේ. දැන් මං කොහොමද මේවා පොළට අරන් ගිහින් විකුණන්නේ? මං විනාසයි. ඉන්නකො මට අදහසක් තියෙනවා. මෙන්න. ඔන්න මාත් එල්ලෙනවා. ස්තුතියි මේක ලොකු උදව්වක්. අයියෝ ඒක සුළු දෙයක්. ඒ මේ කෝ රිචඩ්. අනේ එයා මේ ටිකකට කලින් මෙතන හිටියානේ. මේ ඔයාලා හොයන්න කිකිලියෙක් නම් මං දැක්කාර පැත්තට යනවා. දෙනවා පොල් ගෙඩිය. බෑ ඒක මගේ. නිකන් කැත වැඩ කරන්න ඕක දෙනවා.
වෙලාව හොඳයි වගේ අර තියෙන්නේ කෑම කුකුලයි ඇබලුයි ඒයි අපේ කිකිලියෝ මෙහාට දෙනවා ඒවා හඳේ තමයි පුතේ අර එවනං අල්ලන්න ඕනේ නෑනේ අන්න රිචඩ් කෙලිම මාලිගාව පැත්තට යන්නේ ඔවුනේ එයාට ගෙදර යන්න ඕන ඇති අපි කිකිලි ගැන බලාගන්න ඔය හරිගස්සන මන්තරය හොයාගන්න සීසෙන්ටෝ කක්කරි කරන්න මන්තරයක් හොයන්න ඕනේ අනේ මන් දන්නේ ඕ ඔයා මෙතන නියුතුමාගනි හැමතැනම දුවනවනේ ඔයා ඒ රිචඩ් නෙවෙයි බලන්න එයාගේ බෙල්ල සුදු පාට නෑනේ ඕ අර ඉන්නේ රජතුමනි දුවන්න එපා රොබින් සෑබලුනේ ස්කාලට් රජතුමා ගැන බලාගන්න ඔයා උදව් කරන්න උදව් කරන්න ලොක්කා මං ආරක්ෂාව දෙගුණ කළා. ආයි රොබින මෙහෙ આવොත් කපෝති. එයා කිකිලියෙක් වගේ කොටු වෙනවා. කිකිලියෝ කිව්වම මතක්ුනේ මේ කිකිලියෝ හරිම වදයක්. මෙයාලා මාලිගාවෙන් එළිය තියන්නේ ඇතුලේ එකෙක්වත් ඉන්න බෑ. හරිනේ? ඔබ කියන විදියක් ලොක්කා. මෝඩ කිකිලි. රල්ෆ් ගෙනියනවා කුස්සියට. අද දවල් කෑමට. කොයිද මොඩෝ යන්නේ අද අපිට හොඳ රහමස් කැල්ලක් කණ්ඩ පුළුවන් වෙයි වගේ අයියෝ ඉවරයි මට කිසි මන්ත්‍රයක් හොයාගන්න බැරි වුණා රොබින් මොකක්ද අපි කරන්නේ දැන් අනේ රජතුමා අනතුරේ ජෝන් කුමාරයා එයාව කන්න හදනවා ඔයයි අම්මයි එකට වෙලා වරගන්න හරි අනේ මගේ කුළුබට් ටික කොහෙ තිබ්බද කියලා මට මතක නෑනේ. අනේ ඇත්තටම කොහොමද අපි මේ කුකුලව උයන්නේ? ඒක නෙමෙයි කේක් කෑල්ලක් දෙන්නද කන්න? ඉක්මන් කරනවා. මේක මගේ කුස්සිය. මෙතන වැඩ කරන විදිහ ගැන ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් මම යන්න පුළුවන්. මං ගිහලා බලන්න. පුරා වගේ මේක කන්නේ එහෙමනේ හරිද? හරි. අපච්චා. ගන්න. රසයිද රොබින් ඉක්මනට රජතුමාව දෙන්න මං ගන්නවා රජතුමනි. ඔහොම ඉන්නවා කොල්ලෝ රොබින් අපේ කුකුලවත් අරගෙන මිනිහා පැනලා යනවා ඉක්මනට ගිහලා රජතුමා හොයාගන්න. මෙයාත් නෙවෙයිනේ. අන්න. දැන් මොකද කරන්නේ? අපි බිත්තර පස්සෙන් යමු. රජතුමා බිත්තර දානවද? ලිටල් ජෝන් ටක් ඔයාලා සෙබළු ගැන බලාගන්න. අන්න. මොනව රහස් ගමන් මාර්ගයක්? එන්න අපි පස්සේම යමු. මේ ඉන්නේ.
රජතුමා දැන් ආරක්ෂිතයි. බය වෙන්න එපා රජතුමනි. මැරියන් මෙයාට කතා කරන්නත් පුළුවන්. බය වෙන්න එපා රජතුමනි. අපි ආව බලා ගන්නවා. මං මෙතන ඉන්නේ හා? මැරියන් රජතුමනි මේ ඔයාමද? ඔව් ස්තුතියි මට එලියට එන්න බැරි වෙයි කියලා හිතුනේ ඕ ඇති යන්තම් රජතුමා කිකිලියෙක් වෙලා නෑ. මේ මුද්ද ඔයාගේ නේද රජතුමනි? ඕ ස්තුතියි රොබින් මේක මට නැති වුණා කියලා හිතුවේ රොබින්ට මොකක්ද උනේ කියනවා. කොහෙටද පැනගත්තේ? ඕ චූටි මල්ලි ඔයා දන්නවද මාව හිරකුටියක හිර වුණානේ. එහෙමද? ඒක භයානකයිනේ. මං හොඳට කල්පනා කළා මට අලුත් අදහස් කීපයකුත් ආවා සිරකරුවන්ගේ පහසුකම් ගැන. ඔයත් දවසක හිරකුටියක රැයක් ගත කරලා බලන්න ඕන. ඒ වුණත් ඔය දූවිල්ල තියෙනවනේ මට 20කට වගේ එනවනේ. මේ අහන්නකෝ දන්නවද මල්ලි ඔයාටත් හොඳ අදහස් ගොඩක් ලැබෙවි එතකොට. නියමයි නේද මැරියන්? කිකිලියක් පස්සේ එළවුවා අපි කිසි වැඩක් උනේ නෑ. එහෙම කියන්න එපා. කිකිලි නැත්තම් රජතුමාව හොයාගන්න වෙන්නේ නෑනේ. රොබින් සිසිත් මං්ඥන් කපුට ඒ සංසුන් වෙන්නටත් අද ලස්සන දවසක් ඉතින් තරහගන්න මොකටද ඔව් මාළුබානික ගැන විතරක් හිතන්නකෝ. අපි අමු මේ තියෙන හොඳ තනක් වයිකින්ස්ලා හැමෝම ආරක්ෂිතයි. රොබින් අන්තිමට එන්න ඕනේ තාවා. එන්න කියමු ඕනම දෙයකට අපි සූදානම්. ඇයි මේ අනවා බොමයි වයිකින් නායකයා අපිට හම්බෙන හැම එකක්ම තලලා දානවා. අපේ රජතුමා අපිට අන කරා තමුන්ගේ රත්තරන් ටික ගේන්නේ කියලා. දුන්න නැත්නම් එහෙම මේ මාලිගාව ෆ්ලැට් තමයි. ඉක්මනට ළඟ තියෙන රත්තරන් ටික ඔක්කොම දෙමු. ඇයි මේ පරක්කු වෙන්නේ? දෙන්නේ නෑ. ඇහුණනේ? සත පහක්වත් දෙන්නේ නෑ. ඒවා මගේ මං කිව්වේ අපේ රත්තරන්. ඇහුණනේ ඔයාලට උත්තරේ ලැබුණනේ නියමයි චූටි මල්ලියෝ. දොඩන් ගැට දෙකක් තරම් උස නෑ. එනවද මට සද්ද දාගෙන? බලමු එහෙනම්. අපේ ආමික මෙතෙන්ට ඇවිල්ලා හරියටම දවස් 3කින් මේක සමතලා කරලා දායි. එතකොට බලමුකෝ. තමුන්ගේ ඔටුනටත් මොකද වෙන්නේ බලමු. අපිව හම්බෙන්න ඕන නම් ඇවිල්ලා හම්බෙනවා. රත්තරන් දුන්නොත් වැඩේ කොට දාලා දෙන්න. බිය නොවන්න අපි මේ වයිකින්ගුරු එලවන්න ක්‍රමයක් හොයා ගන්නවා. ඒකෙන්ම රජතුමාට ජය වේවා. හොඳයි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේ කොල්ලනේ බලන්නකො මං කාවද අල්ලගත්තේ කියලා. මෙයා නේද අර රත්තරන් දෙන්න බෑ කියලා අපිට ලොකු ටෝක් දුන්නේ. තමුන් ආවේ මෙතන ඔත්තු බලන්නද? නෑ මම මේ ආවේ පොඩි ඩීල් එකක් දාන්න. භාණ්ඩාගාරයේ වස්තු වලින් භාගයක්ම දෙනවා රිචඩ් මෙහෙන් අරගෙන ගියොත්. හැබැයි මාලිගාව මට ඕනේ රජ වෙන්න. ඔටුන්නත් ඕනේ හරිය? අපි මෙච්චර දුරක් ගියාගෙන මෙහෙට ආවේ. ඔය රත්තරන් ගොඩෙන් භාගයක් ගන්නද කොට? දෙන්නේ දැනගන්නවා. මට කේන්ති යනවා හරිද? හරි දෙන්නම්. මුළු මාලිගාවේ වස්තුවම දෙන්නම්. හැබැයි ඔයාලා රිචඩ්ව නම් අරගෙන යන්න ඕන හරිද? හරි අපි එකඟයි. මගේ අතේ ඒ විදිහට අතුරුදහන් වෙන්න බෑනේ. කොහේ යන්න ඇතිද මගේ මල්ලි?
අනේ මගේ චූටි බල්ල. අයියෝ. වයිකින්වරු එයාව අල්ලගෙන රාජකීය වස්තුව දුන්නොත් විතරයිලු නිදහස් කරන්නේ. එහල කියන්නේ මටම ගේන්නලු. නැත්නම් එයාව නැවත දකින්න වෙන්නේ නෑලු. වෙලාව නාස්ති කරන්න බෑ. සෙබළුනි. වස්තුව ගෙනියන්න කරත්තයක් ලෑස්ති කරන්න. යන්න එපා රජතුමනි. ඒක උගුලක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඒත් මගේ මල්ලිව බේර ගන්න ඕන. එයාලා වැඩිදුරක ඉන්නවනම් වෙන්න විදිහක් නෑ. මටේ පඳුර දැකල පුරුදුයි. කෝ බෝට්ටුව ඔන්න බලාගෙන්ට මේක උගුල. ඕමද කට්ටිටම දැන්ගොම වෙනස සැපයි වගේ නේද? ඔයත් තාවද එදා ඔයා දුන්නෙන් විතර ලොකු වැරැද්දක් කරගත්ත පොඩි කොල්ලෝ. කෝ මගේ මල්ලි. කොයිද කියනව රත්තරන් ටික? මේ තියෙන්නේ. රොබින් අම්බෝ සෑන්න මෙතන තියෙනවා. යා යටත් වෙනවා. ඔයා පරාදයි. ආව මෙතන අපිට පාට්ටාන්ට. වැඩේ නම් ගින්දර. දැන් මාව ලියන්න. අපෝ බෑ. ඔයා මට වැඩි දිරවන්නේ නෑ. අනිත් එක තමයි කොල්ලෝ තමන්ගේ අය පාවල දෙනායි මට පෙන්නන්න බෑ. මොකද? මේ පාරණං අපි හොඳටම හිර වෙලා වගේ. මේ ඉන්න අපිව බේරගන්න කෙනෙක්. ඊට පස්සේ අපේ කට්ටිය එතනින් කවුද තන මෝඩෙක් මම බය වුණා මොකද ඒ නිට්ටාවෙක් කියලා. අඩවා ගන්නවා. අපිවත් බය කරන්න තමු හදන්නේ. කවුද මේ නිට්ටයෝ? නිට්ටාව කියන්නේ ගොඩක් දරුණු සත්තු జాතියක්. එයාලා ජීවත් වෙන්නේ කැලේ මැද්දට වෙන්න. එයාලා කන්නේ මිනිමස්. මේ ලෝකේ බය අපි යාලට විතරමයි. හොඳ විහිළුව. එන්න අපි යමු. තාමත් දීදි නේද? මොකද නිකන් ගොඩ කුරුංජන් ගහලා වගේ ඉක්මනට ලෑස්ති වෙනවා. අපි දැන් යන්න ඕනේ. සුබුදෑසනක්වත් කියලා කියන්න දන්නේ නැද්ද? ඒයි අපේ බෝට්ටුව නෑනේ. ඕඩියෝ ඒක ගැට ගහලා තියෙන තමුල දෙන්නට බැරි වුණාට දැන් කොහොමද හත්තලාමේ අපි යන්නේ? දැන් ඉතින් කැලෙන් තමයි පුතේ යන්න වෙන්නේ. මේ කැලේ මැත්තෙන්
එත් මේ කැලේ ඉන්නවලු නේද නීට්ටෑවෝ නිට්ටෑම හරි ඉට්ටෑම හරි මොක්කොරි යමු යන්න ඔවුලක් නෑවගේ මම කිව්වනේද ඒක තමයි අනේ සමාවෙන්න අයියන්ඩි මේ ඔක්කොම මගේ වැරදි අනේ ඔයාට වැරද්ද පටුව ගන්න එපා එන්න බය කෙනෙක්වත් කොටනවා කොහත්ලව තිබ පොරව කවුද ගත්තේ මෙහාට එනවා යකට එන්න බය කෙනෙක්වත් මෙයා කනවා අම්මෝ එපා අනේ මාව කන්න එපා අනේ එපා රොබින් ඔයාව දකින්න ලැබීම සතුටක්කෝ බය කරලා එලවල දැම්මනේ හරි අපූරුය නියම අදහස් අපි දැනටමත් ලංවෙලා ඉන්න තව චුට්ටයි තියෙන්නේ අනේ අම්මෝ මගේ කකුල් දෙක මැන්ඩලිල් ගහනවා වගේ යමු තව චුට්ටයි අපි මුලින්ම ගමට යන්න ඕන ඒත් ඇයි ඇයර වයිකින් වරුන්ගේ බේරගත්ත රත්තරන් අපි ඒක දුප්පතුන්ට දෙමු අසරණ සරණ සේවය අයෝ මට දරා ගන්න බෑ